ඉතින් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා උදාරටෙක් වෙන කියන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ඔයා thumbnail එකේ දැක්කා වගේ යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්නේ WhatsApp එකේ සුපිරිම සුපිරි ට්‍රික්ස් එකක් ගැන. ඉතින් මේ ට්‍රික්ස් එක වැරදි විදිහට පාවිච්චි කරන්න බෑ. හොඳ දෙයකට විතර පාවිච්චි කරන්න. ඉතින් අද මම කියලා දෙන්නේ WhatsApp එකේ ඔයාගේ chat එකක් WhatsApp එකේ තියෙන chat එකක් ඔයාගේම කියලා secret code එකක් දාලා ඔයාගේ phone එක කවුරු ගත්තත් කාටවත් බලන්න බැරි වෙන විදිහට chat එක hide කරලා තියාගන්න හැටි තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඉල්ලන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. හරි ඉතින් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ නැවතත් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ channel එකට ඔයාව. ඉතින් මම අද කියලා දෙන්නේ WhatsApp එකේ ඔයාගේ chat එකක් කාටවත්ම පේන්නේ නැති විදිහට hide කරන විදිය. හරි. ඉතින් දැන් ඔයත් WhatsApp පාවිච්චි කරන කෙනෙක්නේ. ඉතින් මේ විදිහට මගේ WhatsApp එක මම මේ විදිහට open කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට ඔයාගේ WhatsApp එක open කරගන්න. හරි. මේ විදිහට මම මගේ WhatsApp එක open කරගන්නවා. ඉතින් එහෙම open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ chat list එක. ඉතින් එහෙම chat list එක පෙන්නනකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාගේ අදාළ ඔයාලට hide කරන්න ඕනේ chat එක මෙතනින් තෝරගන්නවා. ඉතින් මම මේ විදිහට මගේ chat 2 කියන මෙන්න මෙතන තියෙන chat 2 කියන chat එක මේ විදිහට තෝරගන්නවා. මේක තමයි මම hide කරලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අදාළ chat එක උඩ මෙහෙම touch කරගෙන ඉන්න. හරි. එහෙම touch කරගෙන හිටියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩ තියෙනවා dot 3. හරිද? ඒ dot 3 උඩ එකපාරක් click කරන්න. හරි. එහෙම click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන options ටිකක් එනවා. ඉතින් මේ options ටිකේ තියෙනවා lock chat කියලා. ඉතින් මේ chat එක lock කරන නිසා අපි මේ lock chat කියන option එක තෝරගන්නවා. ඉතින් lock chat කියන එක උඩ මම එකපාරක් click කරන්නම්. හරි. එහෙම click කරාට පස්සේ ඔයාලට මෙතන continue කියලා message එකක් එනවා. ඉතින් ඔයා ඒකට continue දෙන්න. හරි. එහෙම දුන්නාට පස්සේ ඔයාලට මෙතන එනවා chat එකට අදාළ password එකක් මෙතෙන්ට දෙන්න. ඉතින් මම මෙතෙන්ට password එකක් දෙනවා. ඔයාලත් කැමති password එකක් එතෙන්ට දෙන්න chat එකට. ඉතින් මම මෙතෙන්ට දැනට 04ක් මෙතෙන්ට select කරගන්නවා. හරි. මේ විදිහට මම password එක විදිහට 04ක් type කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන continue කියන button එක click කරන්න. හරි. එහෙම click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ chat වලට උඩින් මෙන්න මෙතන lock chat කියලා අපිට මේ උඩින් බලා ගන්න පුළුවන්. හරි. දැන් ඉතින් අපිට chat එක lock වුණා කියලා හිතන්න එපා. ඉතින් මේක නෙවෙයි අපිට කරගන්න ඕනේ. මෙන්න මේ lock chat කියන එකත් මෙතනින් අයින් කරගන්න තමයි අපිට ඕන. හරි. ඒක කරන්නේ මෙහෙම. හරි. දැන් මේ lock chat කියන එක තියෙනවනේ. මේ lock chat කියන එක උඩ එකපාරක් click කරන්න. හරි. එහෙම click කරාට පස්සේ ඔයාට එනවා ඔයා කලින්ම chat එක lock කරනකොට දුන්න password එක තියෙන්නේ. අන්න ඒ password එක මෙතෙන්ට type කරගන්න. හරි. දැන් මම මෙතෙන්ට 04ක් type කරගන්නවා. හරි. එහෙම type කරගත්තට පස්සේ මෙතන continue දෙන්න. හරි. එහෙම continue දුන්නාට පස්සේ අපි lock කරපු chat එක ඇතුළට මේ විදිහට enter වෙනවා. හරි. එහෙම enter වුණාට පස්සේ ඔයාලට දැන් මෙතනින් chat කරන්න නෙවෙයිනේ. මෙතනින් chat කරන්න පුළුවන්. ඉතින් අතන chat list එකේ පෙන්නුවට දැන් මෙතන අපි password එක ගහලා මෙතන chat කරන්න පුළුවන්. හරිද? දැන් මෙතනින් chat කරන්නේ නැතුව අපිට කරගන්න ඕන අතන තියෙන chat list එකේ තියෙන chat එකෙන් අයින් කරගන්න ඕන. හරි. ඒක කරන්නේ මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන dot 3 උඩ එකපාරක් click කරන්න. හරි. එහෙම click කරාට පස්සේ ඔයාලට මෙතන chat lock settings කියලා option එකක් එනවා. ඉතින් මේක උඩ එකපාරක් click කරන්න. හරි. එහෙම click කරාට පස්සේ මෙතන options දෙකක් එනවා. hide lock chat කියලා secret code කියලා. හරි. මේ hide lock chat කියනකොට මේ එකපාරක් click කරලා මෙන්න මේ tick එක on කරගන්න. හරි. එහෙම on කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලට options දෙකක් එයි. ඉතින් මම මේකට කලින් security code එක දාගත්ත නිසා මෙන්න මේ විදිහ option එකක් එයි. ඉතින් මේක වෙනසක් ඒවා පළවෙනි පාර දෙනවනේ. ඉතින් මම මේකේ change secret code කියන එක මෙන්න මෙතන click කරනවා. හරි. ඊට පස්සේ මෙතන ඔයා කරන්න ඕන මෙතන අදාළ password එක දෙන්න. ඉතින් අපි දුන්න password එකම මෙතෙන්ට දෙනවා. ඉතින් මම මෙතන මම කලින් දුන්න password එක මෙතෙන්ට type කරගන්න 04ක් type කරගන්නවා. හරි. ඊට පස්සේ මෙතන next කියන button එක click කරන්න. හරි. ඊට පස්සේ නැවතත් ඒ password එකම මෙතෙන්ට type කරගන්න. හරි. එහෙම දුන්නාට පස්සේ මෙතන done කියන button එක උඩ එකපාරක් click කරන්න. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් back වෙන්න. අපි බලමු දැන් අපි chat list එකෙන් මේක hide වෙලාද කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ chat list එකේ දැන් chat 2 කියලා එකක් මෙතන පෙන්වන්නේ නැහැ. කිසිම තැනක මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් hide වෙලා තියෙන්නේ කොහෙවත් නැහැ. ඉතින් දැන් ඔයාලට දැන් මේක ආපහු ගන්නත් ඕනනේ. මේක දැන් chat එක ඔයාලට මේක ආය නැවත ගන්න ඕන. ඉතින් ඔයා දැනගෙන ඉන්න එපා කොහොමද ගන්න කියලා. හරි. ඒක කරන්නේ මෙන්න මෙහෙම. ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන search bar එකක් තියෙනවා උඩ. මෙන්න මේ search bar එකේ ඔයා දුන්න
පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න. මම දැන් දුන්නේ 04ක්නේ. ඉතින් මම මේ විදිහට 04ක් මෙතන ටයිප් කරගන්නවා. හරි. එහෙම ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ ලොක් chat කියලා ඔප්ෂන්ස් එක එනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා මේක උඩ ටච් කරන්න. හරි. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ chat එක මෙතන තියෙනවා. ඉතින් මෙහෙම ඔයාලට විතරයි මේකෙන් chat කරන්න පුළුවන්. ඉතින් කාටවත් මම පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතන ගිහිල්ලා මේකෙන් chat කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ දැන් මේක ආපහු තිබ්බ විදිහටම ගන්න ඕන. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක උඩ ඔයා එකපාරක් මේ විදිහට ටච් කරගෙන ඉන්න. ටච් කරගන්න කලින් මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන ඩොට් තුනක්. ඒ ඩොට් තුන උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි. එහෙම ක්ලික් කරලා මෙන්න මේ chat lock settings කියන එකට ගිහිල්ලා මෙන්න මේ ටික් එක ඕෆ් කරගන්න. මෙන්න මේක hide lock chat කියන එක ඕෆ් කරගන්න. හරි. මෙතන continue දෙන්න. හරි. එහෙම දීලා මෙතනින් බැක් වෙන්න. හරි. එහෙම බැක් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ chat එක උඩ මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉඳලා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන බටන් එක උඩ ඩොට් තුන උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. හරි. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ unlock chat කියන එක උඩ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට අපි දුන්න පාස්වර්ඩ් එක ටයිප් කරන්න එනවා. ඉතින් මම මේ විදිහට 04ක් ටයිප් කරගන්නවා. හරි. එහෙම ටයිප් කරගත්තට පස්සේ මේක continue කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි. එහෙම දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් lock chat එකේ තියෙන chat එක මෙතනින් අයින් වෙනවා. නැවතත් මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් නැවතත් chat list එකේ මේ විදිහට අපේ chat එක මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මගේ chat 2 කියන chat එක පෙන්නනවා. ඉතින් ඔන්න ඔය ට්‍රික් එක තමයි අද මම මේ WhatsApp එකේ ඔයාලට පෙන්වන්න අරගෙන ආවේ. ඉතින් මේක වැරදි දෙයකට පාවිච්චි කරන්න එපා. ඉතින් හොඳ දෙයකට පාවිච්චි කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අවශ්‍ය දෙයකට පමණක් මේක try කරන්න. හොඳ දෙයකට පමණක්. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.